කොළඹ හැවුලොක් සිටි නිවාස සංකීර්ණයට බෑගයක් තුළ බහලු ගිනි අවියක් රැගෙන ඇතුළුවීමට ගිය එහි පදිංචි කාන්තාවක් ඇතුළු කතුන් දෙදෙනෙක් ඉකුත් අඟහරුවාදා දින අත්අඩංගුවට ගැනුණේ නිවාස සංකීර්ණීය ආරක්ෂක අංශ පොලිසියට කළ දැනුම් දීමකට අනුවයි. විටාජෙන් ඇක්ටිව් ලයිෆ් එකට ස්මාර්ට් චොයිස් එක. එහිදී කාන්තාවගේ බෑගේ තිබී T56 ගිනි අවියක් සහ මැගසිනයක් පොලිසිය සොයාගත් අතර ඒ රන් සහ රිදී පැහැයෙන් වර්ණ ගන්වා තිබුණා. අදාළ කාන්තාවක් පවසා තිබුණේ අකුළු දැමීමට නොහැකි තත්ත්වයක පවතින සිය මෝටර් රථයේ ඩිකියට කිසිවෙකු විසින් අදාළ ගිනි අවිය සහිත බෑගය දමා ඇති අතර ඒ සෙල්ලම් භාණ්ඩයක බව සිතා රැගෙන ගිය බවයි. අත්අඩංගුවට ගැනුණු කතුන් දෙදෙනා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72ක රැඳුම් නියෝග ලබාගෙන තිබුණා. වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ප්‍රධාන සැකකාරිය අනාවරණ කර ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙකු විසින් මෙම ගිනි අවිය සිය නිවසේ සේවය කරන අරක්කැමියා හරහා තමාට ලබා දුන් බවයි. ඒ අනුව සිද්ධියට සම්බන්ධ අරක්කැමියා පසුගිය 21 වනදා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා. ඔහුගෙන් හෙළි වූ තොරතුරු මත රන් පැහැතිරි ගිනි අවිය සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් අද පෙරවරුවේ කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනුණා. වැල්ලවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකදී කාන්තාවක භාරයේ තිබී පොලිස් භාරයට ගන්නා ලද T56 ගිනි අවිය සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශන වලින් අනතුරුව හිටපු අමාත්‍යවරයෙක් වන දුමින්ද දිසානායක නැමැති අය අත්දින උදෑසන ත්‍රස්ත විමර්ශන කොට්ටාශය මගින් අත්අඩංගුවට ගන්න ලැබුවා. මෙම් පුජ්‍යලයා සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ටාශය මගින් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.